මුහුණ දෙන මේ නිදන්ගත රෝග තත්ත්වයක් තමයි මේ ආතරයිටිස් ඇතුළු සංධිගත රෝග. දැන් මේ වෙනකොට ඔන්න ඔබ උදේ නැගිටලා ඇඳෙන් බැහැ ගන්න බෑ. අඩිය බිම තියන්න බෑ. ධනයි සංධි දෙක ඉදිමිලා, වලලු කන ඉදිමිලා, පඩි පෙලක් නැග ගන්න බෑ. ධනයිස් දෙක ඇතුලෙන් අර කට ගාලා සද්දයක් එනවා. මේ වගේ එකී මෙකී නොකී සංධි රෝග වලින් ඔබ මේ වෙනකොට පීඩා විඳිනවා ඇති. දැන් මේකට විවිධ ඖෂධ භාවිතා කරලා තාමත් හරි විසඳුමක් ලැබිලා නැතුව ඇති. ඒ කියන්නේ රෝගය සහ මුලින්ම සුව වෙලා නැතුව ඇති. ඉතින් මෙන්න මේ කරුණ වටහාගත්තු උඩවත්ත හෙළ ඖෂධ නිෂ්පාදන සමාගම විශේෂ ඖෂධයක් ඔබ වෙතට පත් කරලා තියෙනවා. උඩවත්ත වේදනා සුවය නමින්. මේක ඔවුන් කියන පරිදි පරම්පරාගත අවුරුදු දහස් ගාණක් පැරණි පරම්පරාගත ඖෂධීය රහස් ඖෂධ වට්ටෝරුවකින් මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න මාත් සමග ඉන්නවා උඩවත්ත හෙළ ඖෂධ නිෂ්පාදන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක සාම විනිසුරු දේශීය වෛද්‍ය සමරසේකර උඩවත්ත මහත්මයා. ඉතින් ආයිබෝන්. හරි, වේදනා සුවය අද වෛද්‍යතුමා බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්ත්වයක් නේද? කොහොමද මේක වේදනාවට සුවයක් වෙන්නේ? වේදනා සුවය බෙහෙත් එක නිෂ්පාදනය කරන්නේ පුරාණයේ ඉන්න කැඩුම් බිඳුම් ස්නායු රෝගවලට නිෂ්පාදනය කරලා අපේ පරම්පරාවේ වාත නිවාරණ තෛලය නමින් ප්‍රචලිත බෙහෙත් වල තමයි 1823 අපේ පරම්පරාවේ මුල්ම පුරුක නයිමුත්ත වේද මහත්මයා අධ්‍යාචාර්යතුමා නිර්මාණය කරපු තෙල් එක තමයි වේදනා සුවය නමින් අපි වෙනදපොළ නිකුත් කරන්නේ. වේදනාව සුව කරන්න කොහොමද ඉවහල් වෙන්නේ කියන්නේ ඒ පෞරාණික වට්ටෝරුව සඳහන් ඖෂධ අපේ ආයුර්වේද වෙදකමේ එන වට්ටෝරු උපයෝගී කරගෙන උපරිම ප්‍රමාණයක් බෙහෙත් යොදාගෙන මෙම තෙල් නිෂ්පාදනය කරලා මිනිසුන්ගේ ඇතුළාන්තයේ විශාල වේදනාවක් අර ඇඟේ යකෙක් බැඳගත්තා හා සමාන ධනිස් අමාරුව වාත වේදනාවන් ස්නායු තෙරපීම් නිසා ඇතිවන වේදනාවන් සුවපත් කරනවා. ඒ සඳහා විශාල පිටුවහල වේදනා සුවය තෙලෙන් ලැබෙනවා. දැන් මෙතනදී වෛද්‍යතුමා වෙන්නේ අර ස්නායු බල ගැනීමක් මේ හරහා සිද්ධ වෙනවද? සිද්ධ වෙනවා. එතකොට ඔබතුමාට මම කෙටි හැඳින්වීමක් කරනවා නම් ආමේ පැසවීම නිසා අපි නිවැරදි ආහාර රටාවෙන් සහ සෞඛ්‍ය ක්‍රම වලින් ඈත් වීම නිසා තමයි ආමේ පැසවීම විශේෂයෙන්ම සිදුවන්නේ. ඒකෙන් ආම වාත කියන රෝගය අක්මාව හරහා ඇති වෙනවා ලේ වලට විෂ ඇතුල් වීමෙන්. එතකොට වාතරක්ත රෝගය, රක්ත වාත රෝගය මේවයි දරුණු තත්ත්වයේ නිසා තමයි ඔය ආතරයිටිස් කියලා දැන් අපි හඳුන්වන්නේ ඔය රෝග. ආතරයිටිස් වර්ග කිහිපයක් තියෙනවා. තවදුරටත් පරිේශන මට්ටමේ තියෙනවා මේ වගේ රෝග. එතකොට අපේ දා ඔයාගත්තු ඔය ආම වාත රෝගය කියන එක තමයි ධනිස් ඉදමීම, ඊට පස්සේ ඇටකෑලි ඇදවීම, අස්ථි ඇදවී යාම, ඒ හරහා ගමන් කරන ස්නායු පද්ධතිය තෙරපීම, ඒ වගේ නහරවල හරියාකාරව ලේ ගමන් කිරීම නිසා හිරිවැටීම, අත්පාය පොල් මිරි ගන්න බෑ, පොල් ගන්න බෑ, වතුර ටික අල්ලන්න බෑ, අත්පා හිරිවැටීම, ඇඟිලි ප්‍රාණ ගතිය, ඇඟ විවුලන ගතිය, හිසේ බෙල්ලේ ස්නායු තෙරපීම නිසා හරවන්න බැරි ගතිය, උදේට නැගිට ගන්න බැරි කොන්දේ අමාරුව සහ විශේෂයෙන්ම තදබල ධනිස් කැක්කුම්, ඔය ඒ වගේ ලොකු රෝගාබාධ ගොඩක් අනවශ්‍ය ආහාර ගැනීම නිසා කට පරිස්සම් කරගන්න නැතුව ආහාර වැළඳීම නැති ගමන් කියන්නම නිවැරදි ආහාර රටාව අනුගමනය කරනවා නම් මේ රෝගාබාධ වලින් වැළකෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔබට මේ රෝග හැදෙන්නේ. ඒ රෝග හැදුනට පස්සේ වේදනා සුවය බෙහෙත් වල භාවිතා කිරීමෙන් සුවතාවයකට එන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ කාන්තාව පැත්තෙන් අපි ගත්තොත් මේ බොහෝ කාන්තාවන්ට අර කාටිලේජ් වියලීම කියන එක තියෙනවා. නිදානේ සංදිවල. දැන් මේ ඖෂධය හරහා ඊටත් විසඳුමක් ලැබෙනවද? කාටිලේජ් එක ගිවි යෑම, කාටිලේජ් එක සමහරෙක්ගේ කැල්සියම් තැන්පත් වීම, පඩි නග ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා අර කටකට ගාන සද්දය එන්නේ ගිවි යෑම නිසා දියවි යෑමක් තියෙනවා. ඉතින් ඒකට බටහිර විද්‍යාවේ නම් වෛද්‍ය විද්‍යාවේ ඉන්ජෙක්ෂන් ඒව කරනවා. සමහරෙකුට ඔපරේෂන් කරලා
ඒ කෑලි අයින් කරලා නැවත බද්ධ කිරීම කරනවා. ඉතින් අපේ විදගම ඒක කරන්න අවශ්‍ය වන්නේ ඒක වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම කාට්ලේජ් එකේ එතන ස්ථානයේ තියෙන ඇලින ගතිය. ඒ කියන්නේ අපි කියනවා නම් තෙතමන ගතිය වර්ධනය කරගැනීමේ හැකියාව මේ තෙල බැඳීමෙන් පුළුවන්. ඒ කියන්නේ තැවීමක් කරලා පොට්ටලියකින් ඕන කෙනෙක් දන්නවා අපේ ශ්‍රී ලංකාවේ ඉන්න එළ මිනිසුන් දාන්නවා තැවිල්ලකට ගන්න මොනවද කියලා. දැන් පොට්ටලිය හදාගෙන ඒකෙන් තවලා උණු වතුර ටිකකින් හරි තවලා මේ තෙල දාන්න පුළුවන්. ඊට අමතරව රාත්‍රී නිින්දට පෙර ග්‍රෝස් කෑල්ලක තවරලා නැත්නම් කපුරේදි කෑල්ලක තවරලා තියලා කෙසෙල් කොලයක් රත් කරලා තියලා නැත්නම් බුලත් කොලයක් රත් කරලා තියලා එහෙම බැලුවම ටිෂු කොලයක් තෙල් කාර කොලයක් හරි තියලා උඩින් විලුමක් තද වෙන්නේ නැතුව සාමාන්‍ය විලුමක් කරගත්තොත් දිනයක් පෙර දිනයක් බෙහෙත් අලුත් කර ඇද්දී අනිවාර්යයෙන්ම ඔය ඔබතුමා කිව්ව ධනිස් සම්බන්ධ රෝගයෙන් අස්ථි සම්බන්ධ රෝග නැමෙනි ස්ථානවල තියෙන කාර්ලේ සම්බන්ධ රෝගක් මේ බෙහෙත් වලින් සුවදත්තර ගන්න පුළුවන්. සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න කොච්චර විතර කාලයක් මේක පාවිච්චි කරන්න ඕනද? මහත්මයා ඒකට අපේ වෙදකමේ කාලය නම් නිර්ණය කරන්න බෑ. රෝග තත්ත්වයේ ස්වභාවයම වෙනස් වෙනවා ඇති. වෙනස් වෙන ශරීරානුව ඒවත් එයාලා කරන්න දැන් අපි කියනවා මේ මහත්මයා මේ බෙහෙත බැඳගෙන ඇඳට වෙලා ඉන්න. නැත්නම් එක තැන ඉන්න. ඇවිදින්න එපා. දැන් මම ළඟට එන සමහර කැඩුම් බිඳුන් රෝගීන් එන්නේ බයික් එකේ. අස්තිය මෙතනින්ම පුපුරලා. ඔව්. වැලමිට අස්තිය කැරිලා නැත්නම් තව තැනකින් පැනලා. එතකොට ඒ රෝගියට මම කියන්නේ කොහොමද එයා එන්නේ බයික් එකකින් එන්නේ කිලෝමීටර් 40ක් 50ක් දුර ඒ වාගේ. එතකොට බයික් එකේ යනකොට අස්තිය තමයි හැමද අපි සම්බන්ධ කරලා වැඩක් නැහැ හිර වෙනවා. නැත්නම් කැඩෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ කාර්යබහුල ජීවිතය නිසා වෙදකම හරියට ගන්න බෑ. අන්තිමට වෙද මහත්තුන්ට වෙදනෝන්ලාට මැසිවිලි නගනවා. ඒ නිසා හරියට ඔබ හරියට නිවැරදිව වෙදකම කර හරියට මේ බෙහෙත් දෙක පාවිච්චි කරොත් ඔබට සුව තත්ත්වය ළඟා කර ගන්න පුළුවන්. හරි. දැන් ඔබ තරුණ වයසේ ඉන්න කෙනෙක්. නමුත් ජීවිතේ බලන්න ආපස්සට කල්පනා කරලා අර සමහර වෙලාවට අර මිහින්තලා උදබිම මැද්දෙන් තියෙන අර පඩි පෙළ නැග ගන්න බැරුව ඔබ ආපහු හැරිලා ඇවිල්ලා ඇති. වයස අවුරුදු 20යි 25යි 30යි නේද? නැත්තම් ඔන්න මේ කාලේ ඔන්න සිරීපාදේ පටන් අරගෙන තියෙනවා. සිරීපාදේ නකින්න ආසයි. හැබැයි තමන්ගේ කකුල් දෙක ඊට සූදානම් නැහැ. ශක්තිමත් නැහැ. ඒ තරම්ම ඔබේ මේ දනහි සංධිය ඇතුළු සියලු සංධි ස්ථාන රෝගී වෙලා තියෙනවා. ඉතින් තවදුරටත් ඔබට රෝගියෙක් විදිහට ඉන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ සඳහා තමයි ඔබේ රෝගී බවින් ඔබව අත් මිදවීම සඳහා තමයි ඔන්න උඩවත්ත හෙළ ඖෂධ නිෂ්පාදන සමාගම මේ වේදනා සුවය කියන මේ ඖෂධීය තෙල් එක ඔබ අතටපත් කරලා තියෙනවා. ඉතින් මේක ඔබ ළඟම ඇති ඖෂධ වෙළඳ සැල් වලින් මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි කුරියර් මාර්ගයේ ඔබ ඉන්න ස්ථානයටම මෙය ලබා දෙයි. දුරකථන ඇමතුමක් දුන්නොත් මේ උඩවත්ත හෙළ ඖෂධ නිෂ්පාදන සමාගම. ඉතින් මේ සඳහා අපිට සම්පත්දායකත්වයේ මේ බෙහෙත ගැන කියන්න ඇත්තටම අප කැඳවා ගත්තේ උඩවත්ත හෙළ ඖෂධ නිෂ්පාදන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක දේශීය වෛද්‍ය සාම මිනිසුරු එම්.ජේ. සමරසේකර උඩවත්ත මහත්මයා.